ගම්පහ බබා සහ නුගේගොඩ බබේ රහස් වමාරති. බයිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝර්ට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා. පාතාල කල්ලිනායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහා මොළ කාර්යක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල් බද්දර පද්මේ විසින් ලබා දුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත. සංජීව ඝාතනය වෙනුවෙන් ඉෂාරා කිසිදු මුදලක් ලබාගෙන නොමැති අතර ඇයගේ එකම සිහිනය වී ඇත්තේ යුරෝපයේ රටකට යෑමයි. ඒ සඳහා කෙහෙල් බද්දර පද්මේ පොරොන්දුවක් ලබා දීම සහ සංජීව ඝාතනයේ මෙරට සැලසුම්කාරිය ලෙස ඇය කටයුතු කර තිබූ බවද මේ වන විට අනාවරණය වී තිබේ. ඉෂාරා සෙව්වන්දිට ලබා දුන් පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා පද්මේ ජේ.කේ. බායි නැමැත්තාට රුපියල් ලක්ෂ 65ක් ලබා දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඇය කෙසේ හෝ යුරෝපයට යැවීමට සැලසුම් කරගෙන සිට ඇති බවද හෙළි වී ඇත. සංජීව ඝාතනය වෙනුවෙන් තමා කිසිම මුදලක් පද්මේගෙන් ලබා නොගත් බවත් නේපාලයේ ජීවත් වීමට ඔහු විසින් මාසිකව තමන්ට මුදල් එව් බවත් ප්‍රශ්න කිරීම හමුවේ ඉෂාරා ප්‍රකාශ කර තිබේ. කෙහෙල් බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම කුඩා කල සිට කරගෙන ගොස් ඇති ඉෂාරා තම රට සේනය පිළිබඳ ඔහුට නිතර පවසා ඇත. සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරාගේ සහාය පද්මේ විසින් ලබාගෙන ඇත්තේ ඇගේ සිහිනය සැබෑ කර දීමට පොරොන්දු වීමෙන් පසුවයි. ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 6 දෙනාම දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන ඇත. මේ අතර නේපාලයේ සිට කෙහෙල් බද්දර පද්මේ සමග අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන විත් කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු බව කියන ගම්පහ බබා නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී T56 උණ්ඩ 50ක් සොයාගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දීට නවාතැන් පහසුකම් ලබා දුන් බවට මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 52 වැනි කාන්තාව කොළඹ අපරාධ කොට්ටාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. බස්නාහිර දකුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ටාසය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.